හරි. ඔයා පොඩ්ඩක් හිතන්න ඔයා නිදාගෙන ඉන්න වෙලාවකට හරි ඔයා විනෝද ගමනක් ගිය වෙලාවකදී වුණත් ඔයාගේ account එකට මුදල් ලැබෙනවා කියලා. අපි සරලව කිව්වොත් ඔයා කිසිම වැඩක් නොකලත් ඔයාට සල්ලි ලැබෙනවා නම් හොඳයි නේද? අන්න එහෙම ක්‍රමයක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඔව්, ඒ ක්‍රමය තමයි passive income. එසේත් නැත්නම් අක්‍රීය ආදායම් මාර්ග කියන්නේ. අපි මුලින්ම active income සහ passive income කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන ඉමු. ඔව්, active income එසේත් නැත්නම් ක්‍රියාශීලී ආදායම් මාර්ග කියන්නේ ඔයාගේ කාලය ශ්‍රමය සම්පූර්ණයෙන්ම යොදවමින් මුදල් උපයන ක්‍රමයක්. ඒ සඳහා උදාහරණ විදියට අපට ගන්න පුළුවන් යම්කිසි ආයතනයක රැකියාවක් කිරීම, ව්‍යාපාරයක් කිරීම ආදිය හඳුනා ගන්න පුළුවන්. එම ක්‍රමය තමයි ගොඩක් අය මුදල් ඉපීම සඳහා භාවිතා කරන්නේ. passive income එකක් කියලා කියන්නේ ඔයාගේ කාලය ශ්‍රමය වැය නොකලත් ඔයාට මුදල් ලැබෙන ක්‍රමයක්. මේ සඳහා මුල් කාලයේ හොඳ ආයෝජන මාර්ග සඳහා ආයෝජනය කළ යුතු වෙනවා. ඒ එක්වරක් ඔයා ආයෝජනය කර ජීවිත කාලය පුරාම මෙම ආයෝජනයේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. මෙම ආදායම් මාර්ග දියුණු කිරීම තුළින් ඔයාට පුළුවන් උදේ 8 සිට සවස 5 වෙනකම් සිදු කරනු ලබන රැකියාවට වඩා අක්‍රීය ආදායම් තුළින් මුදල් උපයා ගන්න. passive income වලට උදාහරණ විදියට අපිට මෙම ආදායම් මාර්ග හඳුනා ගන්න පුළුවන්. පළවෙනි ආදායම් මාර්ගය විදියට අපිට ගන්න පුළුවන් කුලී ආදායම. එහිදී ඔයාට පුළුවන් නිවාස කුලියට ලබා දීමට, ඉඩම් කුලියට ලබා දීමට, යන්ත්‍ර සූත්‍ර කුලියට ලබා දීම ආදිය තුලින් කුලී ආදායම් ලබා ගන්න පුළුවන්. එවැනි උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් කොටස් ලාභාංශ. මෙහිදී ඔයාට පුළුවන් ෂෙයා මාකට් එකේ ලාභාංශ ලබා දෙන සමාගම් වල කොටස් මිලදීගෙන අමතර ආදායම් උපයා ගන්න. තවත් passive income එකක් විදියට අපිට ගන්න පුළුවන් YouTube channel එකක් නිර්මාණය කරලා කාලයක් සමග යම්කිසි ආදායමක් ලබා ගන්න. මෙම අක්‍රීය ආදායම් මාර්ග වලට අමතරව වර්තමානයට ගැලපෙන තවත් විශාල අක්‍රීය ආදායම් මාර්ග අපට හඳුනා ගන්න පුළුවන්. ඒවා පිළිබඳවත් මම වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. passive income එසේත් නැත්නම් අක්‍රීය ආදායම් මාර්ග වලින් ඔයාට මූල්‍ය නිදහස ලබා ගන්න පුළුවන්. මම මූල්‍ය නිදහස පිළිබඳව සිදු කළ වීඩියෝව ඔයාලා තවම බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ තුළින් ඔයාට මූල්‍ය නිදහස පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙම මූල්‍ය නිදහස ලබා ගැනීම තුළින් ඔයාට ඉක්මනින්ම විශ්‍රාම සුවයෙන් ජීවත් වෙන්න පුළුවන්. එසේම මූල්‍ය නිදහස ලබා ගැනීම තුළින් ඔයාගේ මානසික නිදහසද ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අක්‍රීය ආදායම් මාර්ග වලින් මුදල් ලැබෙන නිසා ඔයාට ගෙවිය යුතු බිල්පත් ආදිය පිළිබඳව කරදර වීමට සිදු නොවීමත් ඔයාගේ මානසික නිදහසට හේතු වෙනවා. ඔයත් මේ වන විට අක්‍රීය ආදායම් මාර්ගයක් හදාගෙන තියෙනවද? එසේත් නැත්නම් අක්‍රීය ආදායම් මාර්ගයක් හදාගන්න අදහස් කරගෙන ඉන්නවද? එහෙනම් ඒ පිළිබඳව අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. ඔයා අක්‍රීය ආදායම් මාර්ග එකක් හෝ කිහිපයක් නිර්මාණය කර ගැනීමට අපේක්ෂා කරනවා නම් ඔයා මුලින් කුඩාවට එය ආරම්භ කරන්න. ඒ පිළිබඳව ඉගෙන ගැනීමට ඇති සියලුම දේ ඉගෙන ගන්න. උදාහරණයක් විදියට ඔයා කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරනවා නම් ඒ පිළිබඳව ඇති දැනුම උපරිම ලබා ගන්න. ඒ සමාගම් වල මූල්‍ය වාර්තා අධ්‍යයනය කරන්න. ඒ වගේම කොටස් මිලදී ගැනීම සහ විකිණීම ආදිය සිදු කරන්න සුදුසු වේලාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමත් වැදගත් වෙනවා. ඒ නිසා ඔයාලා ආරම්භයේදී යම්කිසි කාලයක් ශ්‍රමයක් වැය කර අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. මේ තුලින් ඔයාට සාර්ථක ලෙස අක්‍රීය ආදායම් මාර්ග නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලට මෙම වීඩියෝව තුලින් passive income ගැන අවබෝධයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වටිනා වීඩියෝවකින් ආයෙත් හමු වන තෙක් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.